එක්තරා ගම්මානයක ගුණපාල නමින් ඉතාමත් කම්මැලි මිනිස්සෙක් ජීවත් වුණා. එයා හැමදාම උදේට නැගිටලා දෙවියන් වැඳලා බඩ පැලෙන්න කාලා ආයෙමත් ගොරෝ නිදාගන්න. මේකින්දා ඔහුගේ බිරිඳ වෙච්ච සීලවතී නම් හිටියේ බොහොම කනස්සාවයි. අනේ මිනිස්සයෝ දැන්වත් නැගිටිනවකෝ. දෙවියනේ කොච්චර වෙලා නිදාගත්තද? දැන්වත් නැගිලා ගිහින් කුඹුරු ටික වල්ලා එන්නකෝ. ගිය පාරත් අස්සන්න හොඳටම පාඩුයි. ඇයි මට කමතර කරන්නේ? මේ මගින් නිදාගන්න වෙලාවනේ. මගේ කේන්දරේ හැටියට දැන් එළියට යන එක සුබ නෑ. මම දැන් කුඹුරට ගියොත් මොකක් හරියපලයක් වෙයි. ඒයින්ද මට කන්න මොනවරි ගියෙත්නකෝ. මට පොන්දත්තම බඩගිනි. දෙවියනේ මට ලැබිලා තියෙන්නේ මොනතරම් කම්මැලි මිනිස්සෙක්ද? දවස පුරාම කනවා නිදා ගන්නවා විතරයි. දැන් නේද කාලේ වරුනේ? ආයෙමත් කන්න ඕනද? දවස් 30ෙම කිසිම වැඩක් කරන්නේ නැහැ. මම මොන වගේ මිනිහෙක් එක්කද මේ දීගාවේ? මෙන්න මම කෑම එක අරන් ආවා. දැන්වත් නැගින්න කන්නකෝ. ෂා කෑම එකේ සුවඳ ගේන්නකො සීලවතී කෑම එක මෙහාට. අද ඔයා පැණිවලලුයි මුං කැවුණුයි හදලානේ. මාර රසයි. ඔයා හරිම දක්ෂයි අනේ කෑම හදන්න. කාලා ඉවර වෙලා කඩේට ගිහින් වී ටිකක් අරන් එන්න. ගෙදර හාල් ඇටයක් නැහැ. හෙට මොනවද කන්න හිතන් ඉන්නේ? මොකක්? හාල් ඉවරද? ආහා මම හෙට උදේට ගිහින් ගේන්න. දැන් එළියට යන එක අසුබයි. අනිත් එක මේ රස කෑම කාලා මට දැන් හොඳටම මහසි. මං ටිකක් නිදා ගන්නවා. දෙවියනේ ඔයාට නිදා ගන්නව ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද? හැමතිස්සෙම කම්මැලිකම. මට නම් දැන් මේක ඇති වෙලා තියෙන්නේ. ඔයා ওই විදියට දිගටම කරොත් මම යනවා අපේ අම්මලගේ ගෙදර. ඔන්න මන් නොකිව්වයි කියන්න එපා මහත්තයා. හරි ඒ ගැන පස්සේ හිතමු. දැන් මට නිදිමතයි. මට නිදා ගන්න දෙන්නකෝ. ඔන්න දවසක් ගුණපාල පුරුදු පරිදිම තද නින්දක ඉන්නකොට තාපස වහන්සේ නමක් එනවා ඔහුගේ නිවසින් දානය ඉල්ලගෙන. කවුරුත්ම නැද්ද මේ ගෙදර පින්වතෙක් මට දානයක් පිරිනමන්න? ස්වාමින් වහන්සේ ඔබට මොනවද අවශ්‍ය? දියණිය මම ඈත වන්දනාවක ගිහින් එන ගමක්. මට හොඳටම බඩගිනි. කන්න පොඩි ආහාරයක් ලැබුණොත් මට ලොකු සහනයක්. ස්වාමිනී අපේ පැල්පතට වඩින්න. මම දැම්ම දානය ලෑස්ති කරන්නම්. සීලවතී ඇයි ඔච්චර කෑ ගහන්නේ? මගේ නිම්දත් කැලුවා. කවුද ඔය කතා කරන්නේ? අනේ ඔයා නැකිටද? බලන්නකෝ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. තාපස වහන්සේ කෙනෙක් ඇවිල්ලා. ස්වාමීනි මට සමා වෙන්න. ඇතුළට වඩින්න. උදේම ඔබව දැකීම භාග්‍යයක්. සීලවතී ඉක්මනට මේ ස්වාමින් වහන්සේට දාන ලෑස්ති කරන්න. ඉක්මන් කරන්න. ඉන්න මම ඉක්මනට අරගෙන එන්නම්. කරුණාකර දාණය පිළිගන්න තාපසතුමනි. මගේ අතින්මයි කෑම සියල්ල හැදුවේ. බොහෝම ස්තුතියි. ඔබේ දාණය මම පිළිගන්නවා. පුතේ මේ දානේ බොහොම රසයි. මගේ හිත පිරුණා. ඇත්තටම ඔයාගේ බිරිඳගේ අත්තුල තියෙන දිව්‍යමය රසය මම ගොඩාක් සතුටු වුණා. ඒ නිසා ඔයාලට කැමති එක වරයක් මගෙන් ඉල්ලන්න මම දෙනවා. ඇත්තටමද ස්වාමීනි? එහෙනම් මට වරයක් දෙන්න. මගේ ජීවිතේට කවමදාවත් වැඩක් කරන්න ඕනේ නැති වෙන්න. මට ජීවිත කාලෙම වීකෙන් නිදා ගන්න ඕනේ. දරුවෝ මොනවද මේ ඔයා කියන්නේ? මිනිස් ජීවිතයක් ලැබුණම එදිනදා වැඩ කටයුතු කරන්නම ඕන. එයාගේ මේ ඉල්ලීම සබහාදාමට විරුද්ධයිනි. ස්වාමීනි ඔබ වහන්සේමයි කිව්වේ මට වරයක් දෙනවා කියලා. මම මගේ ඉල්ලීම කිව්වා. ඔබ දැන් එක නොදුන්නොත් ඒක ඔබේ වචනයට කරන අකෞරවයක්. හොඳයි. ඔයා එහෙම කියනවා නම් මම වරයක් දෙන්න. හැබැයි මම දෙන වරේ මට හපව් ගන්න බෑ. අහස දෙදරුම් කාපන්. පොළොව පලාගෙන මතුවයන්. මගේ අනට කීකරුවයන්. මායාවී රකුසා මතුවයන්. බය වෙන්න එපා. මේ තමයි මායාවී රකුසා.
මෙයා ඔයාගේ හැම ඉල්ලීමක්ම ඉටු කරයි. ඒ නිසා ඔයාට කිසිම වැඩක් කරන්න වෙන්නේ නෑ. හැබැයි එක දෙයක් මතක තියාගන්න වෙනවා. මෙයාව හැම වෙලේම මොකක් හරි වැඩක යොදවන්න ඕන. යම් වෙලාවක මෙයාට කරන්න වැඩක් නැති වුණොත් නම් ඌ එයාව කනවා. තාපසනම ගෙදරින් පිට යනවා. ඒත් සීලවතී නම් හොඳටම බියටපත් වෙනවා. දෙවියනේ ඔයා මේ මොන වගේ විලාසයක්ද කරගත්තේ? ඔහේගේ කම්මැලිකම ඔක්කොටම වඩා ලොකුයිනේ. මේ රකුසා කවදා හරි ඔයාව කෑවොත් මම මොකද කරන්නේ? සීලවතී ඔය නිකම් බය වෙන්න එපා. බලන්නකො මම මූලව හැම වැඩක්ම කරගන්න හැටි. මට අයින් වැඩ කරන්න ඕනෙත් නෑ. ඔයාට මං ගැන පැමිණිලි කරන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නෑ. ඒ මිනිහෝ කියාපන් ඉක්මනට මම මොකද්ද කරන්න ඕනේ? ඉක්මනින් අනකරපන් නැත්තම් උඹ කාලා තමයි නවතින්නේ. දැම්ම ඵලයන් කඩේට ගිහින් හාල් මල් ටිකක් අරන් වරේ. ගෙදර කෑම ඉවරයි. මම දැම්ම ගිහින් අරන් එන්නම්. ඔන්න ඉතින් මායාවී රකුසා ඇසිල්ලකින් හාල් මලු ටිකක් ගේනවා. ගුණපාලයි සීලවතී පුදුමයෙන් පුදුමයට පත් වෙනවා. දෙවියනේ මූ මෙච්චර ඉක්මනට මේක ගෙනවද? ඕහහහහ මම සාමාන්‍ය රකුසෙක් නෙමෙයි. මම මායාවී රකුසෙක්. ඕන වැඩක් ඇසිල්ලකින් කරනවා. දැන් කියපන් ඉක්මනට ඊළඟට මොකද්ද කරන්න ඕනේ? නැත්තම් මං බකනවා. හරි දැන් ඉතින් ගිහින් මගේ කුඹුරට වතුර හරවල වරේ. සුළු දෙයක් නේ. මම කුඹුරට වතුර දාලා දැම්මම එන්නම්. අනේ මට නම් හොඳටම බයයි. මේ රකුසා හරිම බිහිසුණුයි වගේනේ. බලන්න සීලවතී මූ වැඩ කරන මේකේ. මූ මාත් එක්ක හිටියොත් නම් මට සැපට ඉන්න පුළුවන්. මම මූට වැඩක් දීලම තියන්නම් හැම වෙලේම. ඒ මිනිහෝ මම කුඹුරට වතුර දාලා ඉවරයි. මට දැන් හොඳටම බඩගිනි. ඉක්මනට මට කෑම දීපන්. නැත්තම් මං බකනවා. අනේ මුකුත් කරන්න එපා. මම දැම්ම කෑම අරගෙන එන්නම්. සීලවතී කෑම මහ ගොඩක් ගෙනත් දුන්නත් රකුසයේ සියල්ලම ඇසිල්ලකින් කාදමල තවත් කෑම ඉල්ලනවා. තව කෑම ගෙනෙන්. මට තවත් බඩගිනි. මගේ බඩ පුරාපන්. දෙවියනේ මෙන්න මේක ගෙදර තිබිච්ච ඔක්කොම කෑවා. දැන් කොහොමද මුගේ බඩ පුරවන්නේ? සීලවතීට හොඳ උපායක් කල්පනා වෙනවා. ඇය මිදුල තිබිච්ච තුල්සි පැලයක කොළ කඩලා කිරිහට්ටියකට දාලා රකුසට දෙනවා. මෙන්න මායාවී රකුසෝ මේ කිරිහට්ටිය බීපං. මේ කිරි බිව්වම උගේ බඩගින්න නිවිලා යාවි. රකුසා ඒකත් බීලා මහා ගෝරනාඩුවක් දාලා සෑහීමකට පත් වෙනවා. දැන් තමයි මගේ බඩ හොඳ හැටි පිරුණේ. ඒ කිරි බොහොම රසයි. දැන් කියපන් ඊගාව වැඩේ. ඉක්මන් කරපන් නැත්තම් මං බකනවා. ගුණපාල රකුසට එක එක වැඩ දෙනවා. රකුසත් ඒවා ඉක්මනින් කරනවා. දවසක් ගුණපාලට දෙන්න වැඩක් නැති වෙනවා. ඒ පාලනං ඉතින් ගුණපාල මරණ බයෙන් වෙවුලන්න ගන්නවා. අනේ සීලවතී මාව බේරගන්න. මට දැන් මූට දෙන්න කිසිම වැඩක්ම තට්ටු වෙන්නේ නෑ. මූ මාව කන්න බලන් ඉන්නේ. මම මේ කම්මැලිකම නිසා කරගත්ත විනාශය. මට බේරෙන්න පාරක් කියලා දෙන්න. ඔයා කලබල නැතුව ඉන්නකෝ. මම කිව්වා නේද මේ රකුස ගොඩක් දරුණුයි කියලා. හැබැයි මම ඔබව බේරගන්න. මට පොරොන්දු වෙන්න. අද ඉඳන් හැම වැඩක්ම ඔයාම කරනවා කියලා. මම පොරොන්දු වෙනවා සීලවතී. මම ආයේ කම්මැලි වෙන්නේ නෑ. මාව මුගෙන් බේරගන්න. දැන් ඉක්මනට කියපන්. ඊළඟට මම මොකද්ද කරන්න ඕන වැඩේ කියලා. ඉක්මන් කරපන් නැත්තම් මම උඹව කනවා. රකුසෝ මං ඔහෙට අද වැඩක් දෙනවා. අපේ ගෙවල් පිටිපස්සේ කලු කියලා බල්ලෙක් ඉන්නවා.
ඔහේ ගිහිල්ලා ඒ බල්ලගේ වලිගය කෙලින් කරපන්. ඒක කෙලින් කරනකම් මෙහාට එන්න එපා. ඒක මොන කජ්ජක්ද? මම දැම්ම ගිහිල්ලා ඕක කෙලින් කරලා අරන් එන්න. ඒක කරපු ගමන් මම උඹලව කන්න එනවා. සීලවති ඔයාට පිස්සුද? මූ දැන් ඕක කෙලින් කරන ඇවිල්ලා මාව කයිනේ. අනේ මනුස්සයෝ, ඔහෙත් මහ මෝඩයෙක්නේ බැලුවම. කවදහරි බල්ලෙක්ගේ වලිගය කෙලින් කරන්න පුළුවන්ද? ඔය රකුසට ඕක කවදාවත්ම කරන්න පුළුවන් වැඩක්ද? ඌ ආයේ මේ පැත්ත පළාත එන එකක් නෑ. එදා ඉඳන් ගුණපාල තමන්ගේ අලස්කම අතෑරලා තමාගේ වැඩ තමාම්ම කරගන්න පටන් ගන්නවා. රාකුසා අදටත් බල්ලගේ වලිගේ කෙලින් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඔහුට ඒක කවමදාවත් කරගන්න බැරි වුණ නිසා ආයෙත් ගුණපාලට කරදර කරන්න නම් ආවේ නෑ.